Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් ඔයා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද නම් ගොඩාක් busy දවසක්. මම මේ හදන්නේ උදේ පාන්දරම නැගිටලා පොඩි ගමනක් යන්න. මං හිතුවා ඔයාලවත් අද මගේ ගමනට එකතු කරගන්න. ඉතින් මීටත් වඩා busy දවස් ඉස්සරහට එන්න තියෙනවා. මට පුළුවන් හැම වෙලේම ඔයාලත් එක්ක මගේ දවස ස්පෙන්ඩ් කරන විදිහ vlogs වලින් share කරගන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා. මේක මගේ පළවෙනි day vlog එක. මොනවාම හරි අඩුපාඩුවක් තියෙනම් පහලින් කමෙන්ට් කරන්න යන්න කියලා. ඒ වගේම මගේ වීඩියෝස් වලට කැමති ඔයාලට පුළුවන් මගේ YouTube family එකත් එක්ක join වෙන්න. ඉතින් මම නැගිටපු ගමන් කරන්නේ බෙඩ්ෂීට් එක නවලා පිළිවෙලකට ඇඳ අස් කරන එක. ඒක ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියන එක මට තීරණය වෙන්නේ නැහැ. Taman නිදා ගන්න තැන, කන බොන තැන පිරිසිදු පිළිවෙලකට තියාගන්න එක ගොඩක් හොඳ පුරුද්දක්. ජීවිතේට එන දවස් හැමදාම එක වගේ නෑ. අපි උදේ පාන්දර නැගිටලා දවසේ වැඩ ටික ලිස්ට් කරගත්තත් මොනවාම හරි හේතුවකින් ඒක පොඩ්ඩක් හරි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ ඉස්සරහට මට කරන්න වැඩ කිහිපයක්ම තියෙනවා. මම ඔයාලකින් ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. උදේ පාන්දර නැගිටලා අදත් පිළිවෙලකට ඇඳ අස් කරලා මම මේ හදන්නේ සීතල වතුර එකක් බොන්න. රෑ තිස්සේ අපි හොඳ නිින්දක ඉන්න නිසා අපිට සැරින් සැරේට වතුර බොන්න වෙන්නේ නැහැ. ඒ නිසා උදේ පාන්දර හිස් බඩ සීතල වතුර වීදුරුවක් බොන එකත් මම මගේ දවසේ කරන්න ඕනි ප්‍රධාන වැඩක් විදිහට ජීවිතේට එකතු කරගෙන ඉන්නේ. එහෙනම් වතුර එකක් බීලා වොෂ් එකකුත් දාගෙන අපි අපේ ගමන යන්න ලෑස්ති වෙමුකෝ. ඉතින් මේක තමයි මම අද එළියට ඇඳන් යන outfit එක. ඔයාලට මොකද හිතෙන්නේ මගේ outfit එක ගැන? ඇත්තටම මේක නම් කමිසයක්. මේක අපේ අප්පච්චිගේ. ඉතින් මම ඒකේ කලර් එකට ගොඩක් කැමති නිසා මට හිතුණා ඒක ස්ටයිල් කරලා බලන්න ඕනේ කියලා. ඊළඟට මම කරන්නේ මගේ ජුවලරිස් දාගන්න එක. වොච් එක කියලා කියන්නේ මට ගමනක් යද්දි නැතුවම බැරි දෙයක්. වෙලාවට වැඩ කරන නිසා නම් නෙමෙයි. හැබැයි මගේ අතේ නිකන් හිස් බවක් දැනෙනවා මගේ අතේ වොච් එක නැත්තම්. ඉතින් ඊළඟට මම කරන්නේ රින්ග්ස් දාගන්න එක. ඉතින් වොච් එකයි රින්ග්ස් විතරයි මම යූස් කරන්නේ. නෙක්ලස් එහෙම මගේ ජීවිතේටවත් දාලත් නැහැ. මම දාන්න කැමතිත් නැහැ. කියන්න අමතකුණානේ. අද මම මේ උදේ පාන්දරම යන්නේ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න. අපොයින්ට්මන්ට් එකක් දාන්නවත් ડોක්ටර්ට කතා කරලා ඉන්න වෙලාව අහගන්නවත් කිසිම විදිහක් නැහැ. ડોක්ටර්ගේ නම්බර් එකක් නැහැ. දන්න අඳුරන කිසිම කෙනෙකුත් නැහැ. හැබැයි දන්නවා එතන ડોක්ටර් කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා ඉතින් උදේ පාන්දර ගිහිල්ලා බලන එක තමයි අපි මේ කරන්න හදන්නේ. මම කලින් දාගෙන යන්න ගත්තේ ඉයරින්ග්ස් දෙක ටිකක් කනට අමාරුයි වගේ හිතලා මම වෙන ඉයරින්ග්ස් දෙකක් තෝරගත්තා. ඒක තමයි මම දැන් ඔයාලට ඔය පෙන්නන්නේ. ඒකත් අපි හිමීට දාගෙන දැන් නම් ගොඩක් දුරට ලෑස්ති වෙලා ඉවරයි. බස් එකටත් වෙලාව ලඟ වෙලා තියෙන්නේ. බස් එක මෙතෙන්ට 5 උදේ පාන්දර 5යි කාලෙට විතර එනවා. ඉතින් මම ඒ වෙලාවට කලින් ලෑස්ති වෙලා ඉන්න ඕන. එළියට යද්දී චූටි මේකප් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න මම අමතක කරන්නේ නැහැ. කවුරු කොහොම මොනා කිව්වත් මම නම් කැමති ගෑල් ළමෙක් ලස්සනට ඉන්නවා දකින්න. චූටි මේකප් එකක් කිව්වට මම යූස් කරන්නේ මේකප් එකයි ලිප්ස්ටික් එකයි විතරයි. ඔයාලට වීඩියෝ එක දිගටම අරන් එන්න ඕනේ නිසා ෆෝන් එකේ බැටරි අඩු වෙන්නත් බෑනේ. මම ඒ නිසා කෝකටත් කියලා පවර් බෑන්ක් එකත් බෑග් එකට දාලා යන්න ලෑස්ති වුණා. දැන් නම් ඉතින් වෙලාව 5යි 10ට විතර ඇති. බස් එකේ එන්න ගොඩක් ළඟයි. මම දැන් කරන්නේ එළියට යන එක. ඉතින් ලස්සනට හඳ පායලා තිබ්බ දවසක් තමයි අද. පාරට ඇවිත් විනාඩි 2කට විතර පස්සේ බස් එක නම් ආවා. ඉතින් මට බස් එක ඇතුලේ වීඩියෝස් ගන්න අමාරුයි. මට ෆෝන් එකේ තියෙන අකුරු දැක්කම පොඩ්ඩක් කැරකිල්ලක් වගේ එනවා. මගේ අම්මයි මායි උදේ පාන්දරේදී මෙඩිකල් සෙන්ටර් එක ළඟට ආවා. ඒ වෙලාවෙ වෙද්දි නම් 6ට විතර ඇති. අපේ ගේ ළඟ ඉඳලා පැයක විතර දුර. මායි අම්මයි ඉතින් ડોක්ටර් එනකන් ටිකක් වෙලා බලාගෙන හිටියා. ડોක්ටර් එන්නේ පාඩක් නැති නිසා එතන තියෙන නම්බර් එකකට කෝල් එකක් දාලා බැලුවම ડોක්ටර් එනවා කියලා කිව්වා. ඉතින් බලන්නකෝ ලස්සන පොතස් ටිකකුත් තියෙනවා. මං හරිම ආසයි.
ඒ අස්සේ එක බල්බල ඉද්දි චූටි බල පැටියෙක් සෙල්ලම් කරනවා. බලන්නකෝ යයින් විදිය හරිම හොරතල්. 7:25ට විතර මෙඩිකල් සෙන්ටර් එක ඕපන් කරා. ඊට පස්සේ මම මගේ බ්ලඩ් එකකුත් දීලා මං අම්මත් එක්ක අහපහු ටවුන් එකට එන්න පිටත් වුණා. ඒ දිනම් අපේ අනිත් වැඩ කරගන්න තිබ්බ කඩවල් ටික නම් වහලා තිබ්බේ. මොකද මේ උදේ පාන්දරනේ. ඊට පස්සේ මායි අම්මයි කන්න දෙයක්වත් අරගෙන අපේ නැන්දලාගේ කඩේට යන්න පිටත් වුණා. බලන්නකෝ මේ පාර කොච්චර ලස්සනද කියලා. හරිම ලස්සනට පිරිසිදුවට තියෙනවා. ඉතින් ලස්සන මලකුත් තිබ්බා. ඔලු මලක්ද නිලුම් මලක්ද කියන්න නම් හරියටම දන්නේ නැහැ. මම වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරා. ඉතින් එතන මෙහා පැත්තේ චූටි ඇල පාරක් තියෙනවා. බලන්නකෝ මෙච්චර ලොකු මාළු මේ වගේ නිදහස් පරිසරයක ඉන්නවා දැකලා තියෙනවද කියලා ඔයා මීට කලින්. මමත් දැක්කේ මේ පළවෙනි පාරට. වතුර නම් චුට්ටක් අපහැදිලි. ඒත් එයාලා හරිම ලස්සනට නිදහසේ ජීවත් වෙනවා. දැන් නම් වෙලාව 11:00ට විතර ඇති අපි නන්දලාගේ කඩේ ඉඳලා ආයෙමත් ටවුන් එකට ආවා. මම මුලින්ම ආවේ නම් ෆර්නිචර්ස් තියෙන ෂොප් එකකට. මගේ රූම් එකට මිරර් එකක් හදාගන්න ඕන වෙලා තියෙනවා. ඒ වැඩේට තමයි මම මෙතෙන්ට ආවේ. ඊට පස්සේ මම ගියා මට ස්ලිපර්ස් දෙකක් ගන්න ඕන. මේ ෂොප් එකේ ලස්සන ස්ලිපර්ස් තියෙන නිසා මට හිතුණා මෙතනින් මට සෙට් වෙන දෙකක් ඇති කියලා. ඉතින් ඔහොම ඇවිදලා පැයකින් විතර පස්සේ මම ස්ලිපර්ස් දෙකක් තෝරගත්තා. බලන්නකෝ මෙතන ස්ලිපර්ස් විතරක් නෙමෙයි කිචන් අයිටම්ත් තියෙනවා. ඉතින් හරියම ලස්සනයි. ගියාම හිතා ගන්න බෑ මොකද්ද තෝරගන්නේ කියලා. ඉතින් ටික වෙලාවක් ෆිට ඔන් කරලා බලලා මට ඕනි මගේ කකුල් දෙක දාගෙන යද්දි කැපෙන්නේ නැති ස්ලිපර්ස් දෙකක්. මම ඊට කලින් ගත්ත ස්ලිපර්ස් දෙක නම් පොඩි දුරක් දාගෙන ගියත් මගේ කකුල තුවාල වෙන්න බලනවා. ඒ නිසා තමයි මම හරිම කම්ෆර්ටබල් ස්ලිපර්ස් දෙකක් තෝරගන්න හිතුවේ. ටික වෙලාවක් බලාගෙන ඉන්නකෝ මම ඔයාලට අන්තිමට පෙන්නනවා මම තෝරගත්ත ස්ලිපර්ස් දෙක මොන වගේද කියලා. ස්ලිපර්ස් දෙකක් ගන්න විතරයි ගියේ. ඉතින් ආයෙත් මට හිතුණා ෆ්‍රොක් එකක් ෆිට ඔන් කරලා බලන්න ඕනේ කියලා. උඩට යද්දී ඩෙනිම් ලස්සන ඩෙනිම් ගවුමක් තිබ්බා. මම මේක ෆිට ඔන් කරලා බැලුවා. ඉතින් ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. මම ඒක ෆිට ඔන් කරලා බලලා ගෙදර අරගෙන ආවා. දැන් නම් හවස් 3ට විතර ඇති. අපි ගෙදර ඉදි ටිකක් වහින්නත් වගේ. ඉතින් අද දවස කරන්න ඕනි වැඩ ටික ඔක්කොම සාර්ථකව කරගත්තා. ඔයාලට මම ඔන්න දැන් අන්තිමට පෙන්නන්නේ මම මේ ගොඩක් වෙලා තෝරලා ගත්ත ස්ලිපර්ස් දෙක. ඇත්තටම මේ දෙක ගොඩක් හොඳයි, කම්ෆර්ටබල්, ටිකක් උසයි. මම දන්නේ නැහැ මේක අවුට් ඔෆ් ෆැෂන්ද කියලා නම්. හැබැයි මගේ කකුල් දෙකට කම්ෆර්ටබල් නිසා ගත්තා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ආයෙමත් මේ වගේ vlog එකකින් හම් වෙනකල් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි.